එකතු වෙලා ඉන්නවා සාදරයෙන් පිළිගන්නවා. හුඟා කාලයකට පස්සේ තමයි අපි හම්බ වෙන්නේ. මම channel එක පොඩ්ඩක් නැවැත්තුවා. ආයෙත් මට පටන් ගන්න ඉතින් මම දැන් පටන් ගන්නවා. ආයෙ දිගටම ඔයගොල්ලන්ට වීඩියෝ ගේනවා. දැන් අද වීඩියෝ එකෙන් දෙන්න යන්නේ මං ගාව ඉන්න මාළු ගැන පොඩි අප්ඩේට් එකක් දීලා ඊගාවට ඉතින් ඉස්සරහට පොඩි වඩ වගේක් තියෙන ප්ලාන්ට් ටැංක් එකක් ගන්න ඉතින් ඉන්නවා. තය ගෙදර පොණ්ඩයක් තියෙන එක අස් කරලා හොඳ මොස්ත මාළු ටිකක් ගේන්න හිතා ඉන්නවා. ඒ ටික ඔයගොල්ලන්ට දෙනවා. මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකට පයින් පාරක් ගහලා තියාගන්න. ඒකත් මතක් කරගන්න අපි යන් අපේ වීඩියෝ එකට. මෙන්න මෙහෙම තමයි මෙතන මාළු ටික ඉන්නේ. මේ තින්නේ මං ඉස්සෝ අතන මෙන්න මේක ඉස්සෝ වගේක් ඉන්නවා. උන් ටික දැන් මේකට මං දාන්න යන්නේ. මේක වතුර පල්ලෙලා තියෙන මං ඒක දැන් අස් කරන් ආවා. දැන් පොඩ්ඩක් වෙලා එන්නේ අස් කරන් ඇවිල්ලා. ඊගාට අපි මේකට ගියොතින් මේක ඉන්නෝ ගප්පි normal ගප්පි එකක්. අය මේකට ආවොතින් ඔයගොල්ලන්ට පේනවා සුදු ගප්පි එකක් ඉන්නේ මේකේ. මේකෙත් ඉන්නේ සුදු ගප්පි එකක්. ගප්පිම තමයි සේරම මේ ටිකේ ඉන්නේ. මේක ඉන්නේ normal එකක්. මේකෙත් ඉන්නෝ normal එකේ පැටව වගේක්. මේකට තමයි ආවොත් ඔයගොල්ලන්ට පේනවා සුදු ඉස්සෝ හතරක් ඉන්නෝ. ඉස්සෝ 4 දෙනෙක් ඉන්න මෙතන. සුදු ඉස්සෝ 4ක් ඉන්න. මේවත් ඔක්කොම පල්ලෙලා තින්නේ. මේ ටැංකි ටික අස් කරන්න උන්නේ දැන් කාලෙකින්. මේ ටිකත් අස් කරන්න ඕන. ඊගාට ඒව අස් කරලා ඒවා ඔයගොල්ලන්ට වීඩියෝ දෙන්නම් අනිවාර්යෙන්ම. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉස්සෝ 4යි. ඊගාව එක ඉටිකොල මේ ඉටිකොල ටැංකියක් ගහලා තින්නේ මේ. ඉටිකොල ටැංකියක් සෙලෝ ටේප් ගහලා අල්ලලා තින්නේ. මේක මොකක්වත් අල්ලන්න බෑ මේකට නැත්තම් වෙන ඒවා. මේක එහෙම තමයි හදලා තින්නේ. මේක ඉන්නෝ red cap ගප්පි එකයි high short tail high pin එක ඉන්නෝ. ඒ දෙක තමයි මේක ඉන්නේ. ඒ බ්‍රීඩින් වලට ගෙන ආපු යම් වගේක් ඉන්නේ මේකේ. මේ ඉන්නේ red cap එක. මේ high pin ඔය යට ඉන්නේ short tail high pin එක. ඒ ටික තමයි ඉන්නේ මේකේ. මේකේ එහෙම තමයි තියන්නේ. ඔයගලන්ට කියන්න බැරිුණා මේකේ මුන්ට කන්න දෙන්නේ හයිඩ්‍රිඩ්ලයි පැලටුයි තමයි දෙන්නේ. මෙන්න මේ මාළු කෑම තියෙන මේකේ. මෙන්න මේකේ තියෙන මාළු කෑම. ඒවා තමයි මෙයාලට දෙන්නේ. ඒවා උලන්නේ නැහැ. මේගොල්ලෝ හැදෙනවා සාමාන්‍ය හොඳට. ඒවට හයිඩ්‍රිඩ් ලෙවල් එක නම් හොඳටම හැදෙනවා. ඊගාවට අපි මේකට පැන්නොතින් මේක ඉන්න ෆයිටර් කෙනෙක් තමයි ඉන්නේ. නිකම් නෝමල් ෆයිටර් කෙනෙක්. ඊගාවට මේකට ආවොතින් වෙනදී රෙඩ් ඩෙවිල් දෙන්නෙක් ඉන්නවා. රෙඩ් ඩෙවිල් දෙන්නයි. වයිට් එකෙන් දෙන්නගෙන සුදු එකෙන්. මේකේ ඔක්කොම ජෝඩි ඉන්නේ. මේකෙන් දෙන්නයි. මේකේ රතු එකෙන් දෙන්නයි. මේ මෙතන පේනවා තියෙන නිල් 1යි 2යි 3ක් ඉන්නවා. මෙන්න මෙතන දෙන්නෙක් ඉන්නවා. පේනවද දන්නේ නැහැ ඔයාලට. මෙතන දෙන්නෙක් ඉන්නවා. මේකේ 4ක් ගෙන ආවා. මේක 1යි 2යි 3යි 4ක් මං අරන් ආවා. මෙන්න මේ මෙතන ඉන්න එක්කෙනා මෙන්න මෙයා එක කොහොම හරි රණ්ඩු කරලා එක මරලා කාලා තිබුණා. ඊගාට මේ ටික ඔහොම තමයි ඊගාවට තින්නේ. ඊගාවට මේකේ ඉන්න ආයෙත් ඉස්සෝ පොඩි පැටව. පේනෝනේ මෙතන එකයි යනෝ ඉන්නේ එක තැනක. ඒකෙත් එහෙම ඉන්න බටයක් එහෙම දාලා හැංගෙන දාලා තින්නේ. මේක නම් තින්නේ. මේකේ මේකත් ඉටිකුල ටැංකියක්. මේක නම් මම රිවර්ට් ගහලා තමයි හදලා තින්නේ මේක. ඔයගලන්ට පේනවා ඇති. එහෙම තමයි මෙයාලට දෙන්නේ හයිඩ්‍රිල තමයි. දැන් අපි මේකේ නිල් ටික තියන්න ඕන. නිල් යවුම නැත්තම් මේ ලොකු යවුම් අල්ලන් කනෝ. අපි ඊගාවට මේ සුදු දෙන්නයි රතු දෙන්නයි දාගමු. මුලින් රතු එක්කෙනෙක් දාගමු. අල්ලන්න බෑ. දඟලනෝ. එක්කෙනයි ගාඩ රතු එකේ අනිත් එක්කෙන මේ ඉන්නේ. දෙන්නයි ගාඩ මෙන්න සුදු එක. තුන් දෙනයි 4යි. 4වෙනි එක්කෙනත් දැම්මා. දැන් පේනති මේකට දැන් දාන්න ඕන හයිඩ්‍රිල්ලා දාලා මුන්ට කන්න එහෙම දාලා තියන්න ඕන. නැත්තම් හරියන්නේ නැත්තම් ඒ කාට එක මරාගෙන උන් කා ගන්නවා.
ඊගාවට ඉතුරු ටික ඉන්නේ අපේ ගෙදර. ඒ ටිකත් මම ඔයගලන්ට පෙන්නන්න. මේ ආච්චිලා අනිත් ටික මම තියාගෙන ඉන්නේ දැනට. මේ ටික මෙතන තියලා හරියන්නේ නැහැ. මම මුන් ටික ඔක්කොම එළියට දාන මාළු සේරම ටික එළියට දාලා හොඳට හදනවා. මෙතන නිල් 3 දෙනා ඉන්නෝ. මේකෙත් රතු 3ක් ඉන්නෝ. මේ ටික ඔහොම තමයි මෙන්න මෙහෙම තින්නේ දැන්. හොඳේ. මේ විදිහට තිනෝ. ඊගාට මම ඔයගලන්ට ගෙදර ටිකක් පෙන්නන්නම්. එහෙමටම මාළු නෑ. අනිත් ටික මම ඔයගලන්ට පෙන්නන්නම්. එළියේ තව ටැංකි දෙකක් තියෙනවා. ඒ දෙකත් පෙන්නන්නම් ඔයාලට. යා. තමයි මෙතන ටැංකිය නම් තින්නේ. අපි මේක අයින් කරලා බලමු. මේකේ ඉන්නේ ප්ලේටි జాතිය. මේ ඔක්කොම පාසි බැඳිලා ඔහොම කොළ වැවිලා තින්නේ. ඔයගලන්ට ඉරත් එක ඉරව්වත් එක පේනවද දන්නේ නැහැ. මේකේ මාළු ඉන්නෝ. මේ මෙතන එකෙක් ඉන්නෝ. අපේන ඇති. එම 6ක් ඉන්නෝ. මෙතන ඔය ඉන්න මාළු 6ක් විතර ඉන්නෝ. මේකේ හයිඩ්‍රිල්ලා තමයි දෙන්නේ මම මාළුන්ට කන්න. මේ මෙතන ටැංකියක් නිකන් හිස්ස තියෙන හොඳේ. ඊගාට මේවා ඔක්කොම මේ ඔයගොල්ලන්ට මෙන්න මේ ටැංකියට මම හොඳට හදලා පෙන්නන්න. මේකේ එක් ඉන්නෝ ජයන් ගුරාමි. පොඩි කාලේ ඉඳන් හද පොඩි පැටිය කාලේ ඉඳන් එන අපු එකේ. ඔන්න ඔහොම තමයි. ඉතින් අනිත් ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ගෙදර ගියන් පස්සේ පෙන්නන්න. එහෙම තමයි මගේ ගෙදර මාළු ටික නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන ටැංකියක් මේ අඩි 4 ටැංකියක් හිස් තියෙනවා. මෙතන ටැංකියක් තියෙනවා. මේ ප්ලාන්ටර් ටැංක් එක ගහන්න ගෙනාපු එක. මේක හදලා ගෙනයි මේකේ මේ මොකද්ද වතුර ලීක් වුණා. ඒක හැදුවා මං. ඊගාවට දැන් ඔයගොල්ලන්ට ප්ලාන්ටර් ටැංක් එක ගහන වීඩියෝ එකක් දෙන්නම්. ඊගාවට මෙන්න මෙහෙම අනිත් මාළු ටැංකි ටිකේ නම් ටිකක් මාළු ඉන්නවා. මෙතනින් ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඇවිල්ලා ෆයිටර් කෙනෙක්. ඔයගොල්ලන්ට මේ පේනවනේ මෙතන ඉන්න ෆයිටර් කෙනෙක්. ඊගාවට මේ පැත්තට පැනනොතින් අර මම ඔයගොල්ලන්ට පෙන්වුවේ අන්තිමට පොණ්ඩයක් කළු පාට පොණ්ඩ එකක්. එකෙන් බෝකර පැටවු සෙට් එකක් ඉන්න මෙතන. එක එක සයිස් පැටවු එක මේ එක සෙට් එකේ ඉපදිච්ච පැටවු එක සමාන පැටවු පොඩි සමහර පැටවු ලොකුයි. එහෙම පොඩ්ඩක් ඒක නිසා තමයි මේ හරිය ඉන්න පැටවු ලොකු වෙන්නේ නැත්තේ. ලොකු යවුන් අනිත් ඒවා කෑම දැම්මම මේ ගොඩක් කනකොට පොඩි යවුන් ලොකු වෙන්නේ නැහැ. මම ඉතින් ඒක වෙන් කරන්න ගියෙත් නැහැ. ඊගාවට වෙන මේකෙත් ඉන්නේ ඒකේ පැටව තමයි. ඒකත් ඔයාලට මම පෙන්නන්නම්. ඊගාවට මේකේ ඉන්න ෆයිටර්ලා පැටව වගේ දැන් නම් ඉන්නොත් දන්නේ නැහැ. මට දවසක් විතර බලන්න බැරි වුණා. ජරා වෙලා තින්නේ. ඒකේ නම් පේන්නේම නැහැ ඔයගොල්ලන්ට. මෙන්න මෙතන එකෙක් ඉන්නෝ පේනවද? එයා පේන්නේ යාළුවනේ. සෝරි ඒක කරන්න දෙයක් නැහැ. ඒක පේන්නේ. මේකේ ඉන්නේ ෆයිටර් කෙනෙක් තමයි. තව ෆයිටර් කෙනෙක් ඉන්නෝ මේකේ. පේනවා ඇති. normal ෆයිටර් කෙනෙක්. ඊගාවට රෙඩ් කැප් එකේ පැටව වගේක් ඉන්නවා. ඒ කියන්නේ පැටව නෙවෙයි දැන් ලොකු වෙච්ච සෙට් එක. කලින් සෙට් එකකින් ගෙනල්ලා ලොකු වෙච්ච එක. මේක ඉන්නේ. ඊගාවට මේකේ සුදු ෆයිටර් ඉන්නවා. පේනවා ඇති. මේකේ සුදු ෆයිටර් කෙනෙක් තමයි ඉන්නේ. උඹලන් පේනවා ඇති ඔය. ඊගාවට මේ ඉන්නේ ප්ලේටි පැටව. ඔක්කොම බෝ කරපුවාම තමයි මේකේ ගොඩක් හරියක් ඉන්නේ. මේ ඉන්නේ ප්ලේටි පැටව. ඔයගලන්ට ගේන්නම් හොඳ මාළු ටිකක් එහෙම ගෙනල්ලා හොඳට හදලා වීඩියෝ දෙන්නම් සුපිරියවා. සුපිරියක් කරන්නම්. ඊගාවට මේකේ ඉන්නේ මේ ෂෝට් ටේල්. මේ ඉන්නේ මේක ෂෝට් ටේල් එක. මේකේ පැටව මේකේ දාපු පැටව ටික තමයි මේ ලොකු කරලා මේකේ ඉන්නේ. මෙයාලගේ පැටව ටික තමයි මේකේ ලොකු කරලා තින්නේ. ඊගාවට ඒකෙම පැටවු සෙට් එකක් තමයි මේ ළඟදී දාපු සෙට් එකක් තමයි මේකේ ඉන්නේ පේනවා ඇති. ඔය ඉන්නේ ඒකේ පැටවු. ඊගාවට මම අර පෙන්නුවේ කලින් කළු පාට පොණ්ඩ එක ඉස්සෙල්ලා අන්න ඒකේම සෙට් පැටවු සෙට් එකක් මේකේ ඉන්නවා. අන්න පේනවා ඇති. ඔය ඉන්නේ පැටවු. මේකේ ඉන්න පැටවු. එහෙම තමයි ඕකේ තියෙන්නේ. ඊගාවට ඒක ඉතින් මහවට ඔයගලන්ට පෙන්වන්න දෙයක් නැහැ.
හොඳට හදලා ඔයාලට මම වීඩියෝ පෙන්නන්නම් අනිවාර්යෙන් සුපිරි වීඩියෝ දෙන්නම්. මේ තින්නේ මේකේ ෆයිටර්ලා විතරයි ඉන්නේ. ෆයිටර් එකෙන් මොලි එක්කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ ෆයිටර්ලා ඉන්නවා. එලිෆන්ට් එක්කෙනෙක් ඉන්නවා. ඊටු ටික නෝමල්. මෙතන ඉන්න ෆයිටර් 3යි 6යි 7යි 8යි 8ක් විතර ඉන්න ෆයිටර්. ගෑනු සත් ෆීමේල්ලා විතරයි මේක ඉන්නේ. ඊගාට පැලිස්නස්ලා ඉන්නවා එච්චරයි මේක. මේ තින්නේ ප්ලාන්ටර් ටැංක් එක. මේක ඔයගලන්ට අනිවාර්යෙන් ප්ලාන්ටර් ටැංක් එකක් ගහනවා අවුරුද්දට ඉස්සෙල්ලා ගහලා අනිවාර්යෙන් පෙන්නන්නම් ඔයාලට. ඊගාවට මේක මෙන්න මේ පැත්තේ මෙන්න මේ හරිය දාරකින් වතුර යනවා මේකේ. මෙන්න මේ දාර මේ හරියෙන් විතර මෙන්න මේ හරියෙන් වගේ වතුර යනවා. ඒක තමයි ඒකත් හදලා ඒකෙත් මාළු ටිකක් දාන්නම්. මේකට නම් දැන් මම කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට මේක නිකන් මේ පේන වෙතින යට කරලා තින්නේ. ගෙනාවෙන් පස්සේ මොකෙක් එකක් දැම්මෙත් නැහැ. ඔයාලට පෙන්නන්නම් මේකටත් හොඳ මාළු ටිකක් මොකෙක් හරි සෙට් වුණොත් ඇරවාන හරි ඔස්ක හරි මොකක් හරි ලොකු වෙන සෙට් එකක් ගෙනල්ලා දාලා පෙන්නන්නම්. ඔන්න ඔහොම තමයි ඉතින් අද මේ ටික තියෙන්නේ. පේනවා ඇතිනේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ මෙයාලට මේ පොඩි මාළුන්ට දෙන්න මෙන්න මේ පවුඩර් එක පොඩ්ඩෙන් මම වලට එක පෙන්නන්න. මාළුන්ට දෙන්න මෙන්න මේ පවුඩර් එක. පේනවනේ. මේකෙන් ටිකක් මේක මේ ටැංකි වලට ටිකට පැටව ඉන්නේව ටිකක් දාලා බලමු. ඔන්න බලන්න. ඔක්කොම ඒක හොඳට කනවා. ඊගාට මේකෙත් ඉන්නෝනේ දෙන්නේ තුන් මේකට ටිකක් දාමු. ඒක ඉතින් පේන්නේ නැහැ ඉතින් මාළු ටික. ගාවට මේක පේනවා ඉතින් යාලා පොර කකා හරි කනවා. මෙන්න මේකට ටිකක් දාමු. පේනවා ඉතින් ඒකෙත් එහෙමම තමයි ආයේ දැම්මත් ඇති ඔක්කොම කනවා. ගාවට මේක එක මාළු ඉන්න ඕගොල්ලන්ට හරියට පේනවත් දන්නේ පොඩ්ඩක් බලන්න. ඔහොම තමයි ඉතින් ඒකේ මාළු ටික. ඊගාවට මේකට දාලා බලමු කැම් ටික. ඔන්න ඔහොම තමයි ඒක තින්නේ. ඒකෙත් ඉන්නවා මේ මාළු ඉන්නේ උඩට කෑම කන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මේක තියෙන්නේ. මේ තියෙන ලොකු අයන්ට දෙන එක කෑම එක. මෙන්න මේකම තමයි මම ඉස්සුන්ටත් දෙන්නේ සාමාන්‍යයෙන්. අපි ඒකත් දාලා බලමු. ඉඳන් ෆයිටරට ටිකක් ඇතිනේ කන හැටි. අන්න එහෙම තමයි. අන්න මේකට ටිකක් දාමු. ඔන්න ඒකෙත් එහෙම තමයි ඉතින්. මේකට මොනවද තමයි ඉතින් මේකටත් ටිකක් දානවා. මේකට ටිකක් වැඩිපුර දානවා. මේ ගොඩක් මාළු ඉන්නවානේ. ඔක්කොම පොදියට කනවා ඒකේ. මේකේ මාළු ටික නම් කෑම කාලේ ඉවරයි. මේ ඔයගොල්ලන්ට ඔන්නෝම තමයි ඒක තියෙන්නේ. මං හොඳ වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට ගේන්නම්. වීඩියෝ එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. ඔයගොල්ලන්ට සුපිරි වීඩියෝ ටිකක් ගෙනත් දෙන්නම්. ආයේ මෙතන ප්ලාන්ටර් ටැංක් එක ගහන්න ඕනේ. මේකට මොකක් හරි මාළු දාන්න ඕනේ. මේක හදන්න ඕනේ. ඒ ටික ඔයගොල්ලන්ට හොඳටම වීඩියෝ ගෙන්නම්. එහෙනම් අදට යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම කියන්න ඕන ඔයගොල්ලන්ට මම මගේ අප්ඩේට් ටික අනිවාර්යයෙන්ම දෙනවා. ප්ලාන්ටර් ටැංක් එක ඊගාට පොන්ඩ් එක සුද්ධ කරන එක ඒ ටික සේරම ඔයගොල්ලන්ට දෙනවා. මාත් එක්ක එකතු වෙන්න අලුතෙන් ආවේ කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම නොටිෆිකේෂන් එකට පයින් පාරක් ගහන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න.